ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ පිහිටි අපූරු දූපතක්. නිවර්තන වනාන්තර, සුන්දර වෙරළ තීරයන් සහ විශ්මිත ජෛව විවිධත්වයකින් පිරි භූමියක්. නමුත් මේ සුන්දරත්වය තුළ සැඟවුණු අඳුරු රහසක් තිබෙනවා. ඒ තමයි අතිශය භයානක සහ විසකුරු සර්පයන්. අද විශ්ව විචාරය තුළින් අපි ඔබට ගෙන එන්නේ ශ්‍රී ලංකාවේ භයානකම සහ විසකුරුම සර්පයන් 7 දෙනා ගැනයි. ඔවුන්ගේ රහස්, ඔවුන්ගේ පුදුම හිතන හැසිරීම් සහ ඔවුන්ගෙන් බේරෙන්නේ කොහොමද කියන එක ගැනත් අද අපි කතා කරනවා. මේක ඔබ මේ වනතුරු අහලා නැති කතාවක්. අංක 1. තෙල් කරවලා. අපේ ලයිස්තුවේ අංක 1 තමයි තෙල් කරවලා. මේ සතා ගැන ඔබ අහලා ඇති. නමුත් මේ සතාගේ විශේෂත්වය තමයි ඔහු දවල්ට ඉතා සංසුන්ව සද්දබද්ද නැතුව ඉන්නවා. නමුත් රාත්‍රී කාලයේදී තමයි ඔහුගේ සැබෑ භයානක ස්වරූපය එළියට එන්නේ. ඔහු රාත්‍රී කාලයේදී ක්‍රියාශීලී වී නිවෙස් වලට පවා ඇතුළු වී ගොදුරු සොයා යනවා. ඔහු දෂ්ට කළහොත් ඇතිවන වේදනාව ඊටාම අඩු නිසා බොහෝ දෙනෙක් ඒ නොසලකා හරිනවා. නමුත් මේ විෂ නියුරොටොක්සින් වර්ගයට අයත් නිසා මොළයට සහ ස්නායු පද්ධතියට හානි කරලා ක්‍රමයෙන් ශරීරය අකර්මණය කරනවා. අංක 2. පොළඟා. අපේ ලයිස්තුවේ අංක 2 තමයි පොළඟා. මේ සතා කැලෑවල විතරක් නෙවෙයි, නාගරික ප්‍රදේශවලත් දක්නට ලැබෙනවා. මේ සතාගේ ප්‍රධානම ලක්ෂණය තමයි ඔහු කෝප වූ විට නිකුත් කරන ශබ්දය. ඒක හරියට පීඩනය යටතේ වාතය පිට කරනවා වගේ ශබ්දයක්. ඒක අපට අනතුරක් පිළිබඳව කරන අනතුරු ඇඟවීමක්. පොළඟාගේ විෂ හීමොටොක්සින් වර්ගයට අයත් නිසා හෘදයට සහ රුධිරයේ කැටගැසීමට බලපානවා. දෂ්ට කිරීමෙන් පසුව ශරීරයේ පුරා රුධිරය වහනය වීමට පටන් ගන්නවා. මේ නිසා වකුගඩු වලටත් හානි වෙන්න පුළුවන්. ඔබ දැනගත යුතු දුර්ලභම කරුණක් තමයි පොළඟෙකුගේ පැටවෙකුගේ විෂ වැඩිහිටි පොළඟෙකුගේ විෂ තරමටම ප්‍රබල වීම. ඒ නිසා කුඩා පොළඟෙක්වත් අතින් අල්ලන්න නම් හිතන්නවත් එපා. අංක 3. මූදු කරවලා. අපේ ලයිස්තුවේ අංක 3 තමයි මූදු කරවලා. මූදු කරවලා යනු අපේ රටට ආවේනික සර්පයෙක්. මොවුන් ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ සහ කඳුකර ප්‍රදේශවල ජීවත් වෙනවා. මොවුන්ට පහසුවෙන් හඳුනාගත හැක්කේ දිලිසෙන කළු පැහැති හරස් අතට විහිදුණු සුදු හෝ කහ පැහැති මුදු වැනි පටිවල්ලු නිසායි. නමුත් මොවුන් භයානක වන්නේ ඔවුන්ගේ පෙනුම නිසා නොව, ඔවුන් සතු ඇති ප්‍රබල විෂ නිසායි. මූදු කරවලාගේ විෂ යනු ස්නායු විෂකි. ඒ කියන්නේ නියුරොටොක්සින් ගණයේ විෂයකි. ඒ කියන්නේ මේ විෂ මගින් කෙලින්ම පහර දෙන්නේ අපේ ස්නායු පද්ධතියට. මොවුන් දෂ්ට කළ විට ඇතිවන වේදනාව ඉතාමත්ම අඩු හෝ කිසිසේත්ම නොදැනීම විශේෂත්වයක්. මේ නිසා දෂ්ට කළ බව නොදැනෙන රෝගියා රාත්‍රියේ නිින්දට යාමෙන් විෂ ශරීරය පුරා පැතිර යාමට ඉඩ ලැබෙනවා. අවසානයේදී විෂ මගින් හුස්ම ගැනීමට උපකාරී වන මාංශ පේශීන් අඩාල කළ රෝගියා මරණයට පත් කිරීමේ හැකියාව තිබෙනවා. අංක 4. නයා. අපේ ලයිස්තුවේ අංක 4 තමයි නයා. මේ සතා ගැන අපි හැමෝම දන්නවා. නයා කියන්නේ ශ්‍රී ලංකාවේ මිනිසුන් පුදුම විදියට ගරු කරන සතෙක්. නාගයාගේ දෂ්ට කිරීමත් ඉතාමත්ම භයානකයි. නාගයා විෂ ශරීරයට ඇතුළු කළහොත් ස්නායු පද්ධතිය අකර්මණය වෙලා හුස්ම ගැනීමේ අපහසුතාව ඇති වෙනවා. නමුත් ඔබ නොදන්නා පුදුම හිතන කරුණක් තමයි නයෙක්ට ඔහුගේ විෂ ඉතා හොඳින් පාලනය කරන්න පුළුවන් වීම. සමහර අවස්ථාවලදී නයෙක් දෂ්ට කළත් විෂ ශරීරයට ඇතුළු කරන්නේ නැහැ. ඔහුට අනතුරක් වුණොත් විතරක් තමයි ඔහු විෂ ශරීරයට ඇතුළු කරන්නේ. මේ නිසා නයාගේ දෂ්ට කිරීම වලින් 50% පමණ වියලි දෂ්ට කිරීම ඩ්‍රයි බයිට්ස් ලෙස හඳුන්වනවා. අංක 5. කුණ කටුවා. අපේ ලයිස්තුවේ අංක 5 තමයි කුණ කටුවා. මේ සතා කුඩා වුණාට හරිම භයානකයි. බොහෝ විට මිනිස්සු මේ සතා නොසලකා හරිනවා. මොකද මේ සතා කුඩා සතෙක් වීම නිසා. නමුත් මේ සර්පයාගේ විෂ ඉතාමත්ම ප්‍රබලයි. කුණ කටුවෙකුගේ විෂ රුධිරයේ කැට ගැසීමට සලස්වලා ශරීරය අකර්මණය කරනවා. ඒ වගේම කුණ කටුවාගේ නහය උල් වූ ස්වරූපයක් ගන්නවා.
ඒ නිසා ඔහුට තමන්ගේ හිස තදින් පොළවට තබාගෙන ඉන්න පුළුවන්. මේ සතා බොහෝ විට රාත්‍රී කාලයේදී ක්‍රියාශීලී වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී ගමන් කිරීමේදී ප්‍රවේශම් විය යුතුයි. අංක 6 වැලි පොළඟා. අපේ ලයිස්තුවේ අංක 6 තමයි වැලි පොළඟා. මේ සතා ගැන ඔබ සමහර විට අසා ඇති. මේ සතා ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ සහ වැලි සහිත ප්‍රදේශවල ජීවත් වෙනවා. මේ සතාගේ ප්‍රධානතම විශේෂත්වය තමයි ඔහුට වැලි යට ගමන් කරන්න පුළුවන්. වැලි පොළඟා ගොදුරක් දකින විට ක්ෂණිකව වැලි යටින් ඉහළට ඇවිත් දෂ්ට කරනවා. මේ සතාගේ විෂ ස්නායු පද්ධතියට සහ රුධිරයට බලපානවා. වැලි පොළඟා කලාතුරකින් දක්නට ලැබෙන සතෙක් වුණත් ඔහු හමු වුණොත් ප්‍රවේශම් වෙන්න ඕනේ. මොවුන්ගේ ශරීරයේ රටා නිසා වැලි අතර පහසුවෙන් හඳුනා ගැනීම අපහසු වෙනවා. ඉතින් මේ තමයි අපේ රටේ සිටින භයානකම සහ විසකුරුම සර්පයන් 7 දෙනා. මේ සර්පයන්ගෙන් ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒ වගේම ඔබට කවදාවත් මේ වගේ සතෙක් දෂ්ට කළහොත් කළ යුතු දේ ගැනත් මතක තියාගන්න ඕනේ. වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න. කිසිම හේතුවක් නිසා දේශීය බෙහෙත් හෝ වෙනත් දේවල් අත්අදා බලන්න යන්න එපා. ඔබේ ජීවිතේ බේරගන්න ඒක තමයි වැදගත්ම දේ. අපේ ලෝකේ පුදුම රහස් වලින් පිරලා. ඒවා ගැන තවදුරටත් දැනගන්න කැමති නම් අපේ විශ්ව විචාරයේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේම විශ්මිත වීඩියෝ එකකින් නැවත හමු වනතුරු ඔබ සැමට සුබ දවසක්.